හායි මම ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ඉතින් මම ලංකාවේ වෙන දේවල් සෝෂල් මීඩියා යනවා හැමදේම දකිනවා. ඉතින් මම දැක්ක පහුගිය ටිකේ ඊයේ පෙරේදා මේ ටිකේම යනවා. විවිධ තැන් වලින් ක්‍රීම්ස් ඕඩර් කරගෙන උණු කොටුවේ ක්‍රීම්ස් අර මේවා කියන. ඉතින් අත වශයෙන්ම මට කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මගේ කිසිම ප්‍රොඩක්ට් එක නැහැ. මොකද ඔයාලා හොඳටම දන්නවා මගේ මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කවුද? මගේ අම්මත් පාවිච්චි කරනවා. එතකොට මේ ස්කින් එකට හරි නැති ස්කින් පුපුරන විදිහේ ඇඟ පුපුරන විදිහේ දේවල් මම මගේ අම්මට කිසිසේත්ම දෙන්නේ නැහැ. සහ මම මගේ ස්කින් එකට මාර ගොඩක් ආදරෙයි. ඉතින් මම මගේ ස්කින් එකට මම ස්කින් එකට හොඳම දේ තමයි thank you so much. හොඳම දේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ආදරේ කරන මගේ ෆෑන්ස්ලටත් පොඩ්ඩක් ඉන්නනේ මොනවා කියන්නේ. මම ලස්සට ඉන්නත් කියලා බලන්න ඕනේ. හොඳම දේ තමයි මගේ ෆෑන්ස්ලටත් මම දෙන්නේ. ඉතින් thank you මාව විශ්වාස කරලා මගේ ප්‍රොඩක්ට්ස් ලබා ගන්න ඔයාලට. තව දෙයක් කියන්න ඕන මම දැක්ක පේජ් වල දාගෙන මට ගහනවා මේ කොටුවේ ක්‍රීම්ස් ගෙනලා 1000ට ගෙනල්ලා 35000ට දුන්නලු. මේ කියන උන්ගේ කටවල් වලටත් මම නම් කියන්නේ අනේ දෙයියනේ හෙනම ගහපන්. හෙන ගහනවා මේ කියන කටවල් වලට. මම කවදාකවත් මාව විශ්වාස කරන ප්‍රොඩක්ට් එකක් ගන්න අයට මම ජීවිතේ කවදාකවත් කොටුවේ ක්‍රීම්ස් ගෙනල්ලා දීලත් නැහැ දෙන්නෙත් නැහැ. මම කියන්නේ ඕපන් චැලෙන්ජ් එකක් කරනවා. මම කොටුවේ ක්‍රීම්ස් අරගෙන තියෙනවනේ මගේ බිස්නස් පාර්ට්නර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් කන්ෆියුස් මේ ලංකාවේ මිනිස්සු කියන දේවල් මේ පේජ් වලින් අරගෙන මගේ බිස්නස් එක වටන්න හදන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස්ලට මම දීලත් නැහැ. මම මේ ක්‍රීම්ස් පාවිච්චි කරලත් නැහැ. කොටුවේ ක්‍රීම්ස් ගාන අය හොඳටම දන්නවා කොටුවේ ක්‍රීම්ස් කොහොමද පියුමි හංසමාලිගේ ක්‍රීම් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ස්පෙෂලි මම කියන්නේ මම මගේ අම්මත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. කොටුවේ ක්‍රීම්ස් නම් මගේ අම්මට දැන් අවුරුදු 60ක්. ඒ ක්‍රීම් දෙන්නේ සහ මම මගේ ස්කින් එකට මාර ආදරේ. මම මගේ ස්කින් එකටත් කාටවත් ඒවා දෙන්නේ නැහැ. ඇත්තටම අනේ මම දන්නේ නැහැ ඇයි මේ මෙච්චර අල්ලගෙන පියුමි හංසමාලි මේ ලංකාවේ තව ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කරන ඕන තරම් අය ඉන්නවා. තව කම්පැනිස් තියෙනවා, තව ෆැක්ටරිස් තියෙනවා. ඒ අයගෙන් මේගොල්ලෝ ගිහිල්ලා අහනවාද ඔයගොල්ලෝ කොහෙන්ද මේ අඩුවටද ක්‍රීම් ගන්නෙ? දැන් කියනවා ෆුල් සෙට් එකක් වෙනවලු රුපියල් 2000ක්. අනේ ප්‍රොමිස් මගේ ක්‍රීම් සෙට් එකක් මට හම්බෙන්නේ 2000කටවත්. නමුත් අපි මේවට හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා දානවා. ෂෙයා බටර්, විටමින් C ඒ වගේ ගණන් වැඩි අධික ස්කින් පුපුරන්නේ නැති විදිහේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා අපි මේකට ඇඩ් කරනවා. දාන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයාලට කියන්න බෑ. ඒක මගේ සීක්‍රට් එකක්. ඉතින් මට කියන්න තියෙන බොරු මඩ ගාලා මාව වටන්න එපා. මොකද මම වැටිලා නැගිටපු ගෑණියෙක්. ඉතින් මාව ටිකක් වටන්න අමාරුයි. මට කියන්න තියෙන්නේ පහුගිය ටිකේ කිව්වා බ්ලැක් මනි කිව්වා කුඩු සල්ලි කිව්වා එක සල්ලි කිව්වා. ඉතින් දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මගේ බිස්නස් එකෙන් හම්බ කරලා තියෙන කියලා. ඉතින් එහෙම ඔප්පු කරලා තියෙනකොට දෙයක් යනවා අර 2000ට අරන් 35000ට දුන්නලු. මට තේරෙන්නේ මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මාර කුහකයි. ඉතින් මම ඒක ලස්සනට මගේ මොකට ලස්සනට කියලා බලවලටම ඔයගොල්ලන්ට වීඩියෝ එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරලා ප්‍රොඩක්ට්ස් ගත්ත මගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි මට මේ ටික කියන්න අවශ්‍ය උනේ. ඔයාලට බය නැතුව මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පේනවා මගේ ස්කින් එක. මම ස්පෙෂලි මගේ ස්කින් එකට මම මාර ආදරේ. මම ඊට වැඩිය ඇත්තටම මම අපේ අම්මට හරි ආදරේ. මගේ අම්මා පාවිච්චි කරන්නේ මගේ ප්‍රොඩක්ට්ස්. දැන් මගේ අම්මට අවුරුදු 60ක් වෙනවා. නමුත් මගේ අම්මගේ ස්කින් එක ඇත්තටම හොඳටම තියෙනවා. ලස්සනට තියෙනවා. සහ ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙනවද කොටුවේ ක්‍රීම්ස් අරගෙන ස්කින් පුපුරපු අයයි පියුමි හංසමාලිගේ ප්‍රොඩක්ට්ස් අරගෙන ස්කින් කාගේ හරි පුපුරලා තියෙනවද? කිසිම කෙනෙක්ගේ පුපුරලා නැහැ. පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා ස්කින් පුපුරලා මූණවල් දෙක වෙලා ඒවකේ කම්ප්ලේන්ට්ස් මට ඇවිල්ලා නැහැ කවදාකවත්. එහෙම වෙනවා නම් ඔය ජරා ක්‍රීම් එක පාවිච්චි කරන්න මට අවුරුදු 4ක් මේ බිස්නස් එක කරගෙන යන්න බැලවයි. ඒ හින්දා මම කියන්නේ ඉතින් කරුණා කරලා මේ මට මඩ ගහන වෙලේ උඹලගේ වැඩක් බලාගත්තා නම් මං හිතන්නේ ඒක ඇඟට ගුණයි. මම නම් කොහේ රටේ ඉඳන් මට මඩ ගන්නට මසාව පිල්ලනවා. හරි මට පුංචි දෙයක් තව මතක් වුණා.